අදත් පිළිගන්නවා ගැමිටෝක් අපේ නාලිකාවට. අදත් ආවා ලස්සන කතාවක් අරගෙන. එහෙනම් channel එකට subscribe කරලා එන්නකෝ කතාව බලන්න. දවසක් හාහාමි ගමනක් යන්න හිතාගෙන එළියට බැස්සා. ඒ වෙලාවේ අහස ගොරවලා මහා වැස්සක් වහින්න පටන් ගත්තා. හාහාමිට වැස්සට මුවා වෙන්න තැනක් තිබුණේ නැහැ. එයා වැස්සට තෙමීගෙන ඉදිරියට දුවගෙන ගියා. හාහාමි වැක්කා පුංචි ගල් ගෙයක්. හාහාමි එතනට ගොඩ වුණා. ඒත් ඉබිහාමි එතන වැස්සට මුවා වෙලා හිටියා. අනේ ඉබිහාමි මටත් ඔතනින් ඉඩ ටිකක් දෙන්න හාහාමි කිව්වා. ඒත් දෙන්නෙකුට ඉන්න තරම් ඉඩක් එතන තිබුණේ නැහැ. ඉබිහාමිට හාහාමි ගැන දුක හිතුණා. එහෙනම් හාහාමි මෙතනට එන්න මම යන්නම් කියලා ඉබිහාමි එළියේ ගලක් උඩට ගිහින් කටුවේ ඇතුළට රිංගා ගත්තා. හාහාමි ගුහාවට වෙලා හිටියා. දැක්ක නේද? ඉබිහාමි වගේ අනුන්ට උදව් කරන්න පුළුවන් නම් ඒක හොඳ ගුණයක්.